හල්ලෝ යාළුවනේ ඉතින් කොහොමද ඉතින් අදත් ඔයාලලා තුලා ඉන්නවා මගේ channel එකෙන් ගෙන තව සුපරි වීඩියෝක් එක්ක. ඉතින් යාළුවනේ අද එල්ල තියෙන්නේ මචං මගේ channel එකෙන් ගෙන පළවෙනි වීඩියෝ එක. ඉතින් කියන්න දෙයක් නැහැ මචං පළවෙනි දේ එහෙම ගෙනාවේ මචං මේ පාර ඇවිල්ලා තියෙන බූයා පාස් එක ස්පින් කරන්න. ඉතින් ඔයාලා දන්නා ඉතින් අලුතෙන් බූයා පාස් එක ආවා අද උදේ පාන්දරම 12 මාට විතර. ඉතින් මම නම් මේ පස්සේ තමයි ස්පින් කරන්නේ. ඉතින් බඩු ගොඩක් ආවා තියෙනවා මචං වින්චෙස්ටර් එකට එහෙම අපි බලමු ස්පින් කරලා ජෙම් 380ක් විතර තියෙනවා. ලක් එකට වැදුනොත් හොඳයි. මචං අපි ට්‍රික් දාන්න ඕනේ. හරිද ඔයාලට ට්‍රික්. මචං මගේ නෝමල් කැරක්ටර් එක තමයි මචං මේ කළු මල්ලි. හරිද මගේ පාටනේ මචං ප්‍රශ්නයක් නැහැ. සෙටින් වලට යනවා. හරිද account වලට ගිහිල්ලා මචං අපි කරන්න ඕනේ මට යන්නේ කියන්කො දැක්කනේ බං. එතනින්ම තේරෙනවා මචං රිපෝට් එක දෙන්න ඕනි. හරිද? මචං ඔය රිපෝට් එක මචං චුට්ටක් වෙලා කැරගෙනවා. ඕක කැරගුණාට පස්සේ මචං මේ ක්ලියර් කැච් කියන එක වා හරියටම දෙන්න ඕනි. පාරක් නෙවෙයි. 4 පාරක් ගොන්නේ මචං 5 පාරක්. හරිද? ඔන්න ක්ලියර් කැච් එක දීලා මචං ඉමෝට් දාන්න යන්නත් හොඳ නැහැ. ඊපස් මචං ලක් රොයල් එකට ගිහිල්ලා මෙන්න මෙහෙම මේක ඔබන්න ඕනේ. හරිද? උඹලා ගාව මචං මේ කාඩ් තියෙනවා නම් කාඩ් වලින් මෙව කරගනින්. හරිද? මචං මං ගාව කාඩ් නුත් නැහැ. ඒ නිසා දැන් මචං මම ස්පින් කරන්න තමයි යන්නේ. ජෙම් 380 එකක් යන්නේ ඔයාලා බලන්න මේ බුය පාස් මට දාගන්න පුළුවන් වේද බැරි වේද කියලා. ඉතින් බලමු නේ ස්පින් කරලා. මම මැදේක ඔබන්න එපා වටේ තියෙනව ඔබන්න. මැදේක එබුවොත් එimhe ගදින්න හිතනවා අපිට ඕනි මැදේක කියලා. එහෙම කරන්න එපා මචං. වටේ තියෙනව ඔබන්න. ඒතොර තමයි මචං මැදේකට එන්නේ. ඕන්න මචං එන පළවෙනි ස්පින් දුන්නා. දුන්නා මචං පළවෙනි ස්පින් එක කො වැටුන්නේ. හරි මචං පළවෙනි ස්පින් එක දුන්නා. වැදෙයිද වැදුන්නේ නැහැ කියහන්කෝ. මචං පළවෙනි ස්පින් එක නම් කෑලි 6ක් වගේ වැදුනේ. දෙවෙනි ස්පින් එක දෙමු බලන්න. වැදුනොත් හරි. හරි වැදෙයිද? නෑනේ බං වැදුන්නේ නෑනේ ස්පින් එකේ. ස්පින් දෙකක් දුන්නා ඒත් වැදුන්නේ නැහැ යාළුවනේ. මචං බලමු තව ටිකක් ස්පින් කරලා මේකවත් වැදුනොත් හොඳයි. වැදියන් අයියෝ මොකද්ද බං අර එකේ කෑලි වදින්නේ? අඩෝ ඇයි බං මේ 6යි වැදුනේ මචං. තව ස්පින් එකක් දීලා බලමු. අඩෝ 10ක් වැදුනා නයිස්. 10 කෑල්ලක් වැදුනා නයිස්. 18ක් ගැම්මා. තව ටිකයි ඕනේ යාළුවනේ. අඩු ගානින් අපිට බුය පාස් එක දාගන්න පුළුවන් වේද? මචං මේ එකේ කෑලි වදින තමයි මචං අවුල ඈ. දෙකේ කෑලි තුනේ කෑල්ලක් වැදුනා නම් නයිස් මචං. මචං තව එකක් ස්පින් හරි මචං දෙකේ කෑලි වැදුනා. අම්මට එකේ කෑලි වදිනවා බං. ඔකනේ බැරි. දැන් තව ස්පින් එකක් දීලා බලමු. අඩෝ වැදියම් බං. අඩෝ පහේ කෑල්ලක් නා වැදුනා. අඩෝ එකේ කෑලි වදින්නේ නැයි බං. අඩෝ 71යි අඩෝ වදීද බොයිස්. හරිද මචං? උඹලා හිතන්නේ මචං 91 ගන්න මට වදීද මේක නැද්ද? බලමු මචං. හරිද ස්පින් එකක් දීලා අපි තව. අඩෝ පහේ කෑල්ලක් වැදුනා. නයිස්. වැදුනොත් මචං මාරු මචං. හරිද? හරි 10යි. මචං මේ තව ස්පින් දෙකක් දෙන්න පුළුවන් මට. ඔය දෙකෙන් වැදුනොත් මචං නයිස්. හරිද? ආයිස් වැදුනා. අඩෝ නෑ බං. ජෙම් කොමන් මචං අඩෝ 89යි කියහන්කෝ. දැන් ජෙම් 61ක් තියෙනවා. හරිද? බොරුවට මචං 40 ස්පින් එකක් දෙනවද අපි? නැත්තම් 9 ස්පින් එකක් දීලා මේක ගන්නවද? මොකද මචං ඔබලා හිතන්නේ? 40 ස්පින් එකක් දෙමුනේ බං. ඔන්න ඔහේ. 40 ස්පින් එකක් දීලා ගමු. හරිද? එහෙනම් වැදුන්නේ නැහැ. හරිද මචං ඔබලාට පේුණානේ බං. يعني බං මේ පාර බුය පාසේ ලක් නැහැ. හරිද? ඔන්න එහෙනම් මචං 101ක් තියෙනවා අපි ගාව ටෝකන්. ඉතින් මේ මෙව් එක වැදුන්නේ නැහැ. මචං මම 91 තමයි දාන්නේ. මොකද මම ශ්‍රී ලංකන් නිසා ගේම් එක. එහෙනම් ඔන්න මචං මේ පාර බුය පාසක දාන්නයි යන්නේ. එහෙනම් බොයිස් මේ පාර බුය පාසේ මචං දැම්මා. හරිද? ගැම්මක්. හරිද මචං? එහෙනම් අපි මචං කිට් එකෙන් පොඩ්ඩක් මාරු කරගමු. මෙන්න මේ කිට වගේ පොඩ්ඩක් දාගෙන අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේ පාර බුය පාස් එක. අයිසා කොහමද ගැම්ම මචං? මර ඔන්න මචං බුය පාස් එක නම් දැම්මා. එල්ලම අම්මට උඩු හරි ඉතින් ඒකත් වැටුණා ගැම්මා. හරි ඉතින් මේ හතරම වැටලා තියෙන නිසා ක්ලේම් කරමු මචං. මේල් බන්ඩල් එක තමයි මචං ඉස්සෙල්ලාම හම්බුනේ මචං. ඊට පස්සේ වින්චෙස්ටරේට එකක් හම්බුණා. මේල් බන්ඩල් එක බං වාසියක් කියලාද ඔබලා හිතන්නේ බං? මොකක්ද ඔබලාට හිතෙන්නේ මචං? මේල් බන්ඩල් එක වාසීද? මේ බලහන් මේල් බන්ඩල් එක මට නම් මචං එච්චරම සෙට් නෑ. ඉතින් හරිද? අර පොඩ්ඩක් එකේ අර මැද ටික හොඳයි. ඒ කියන්නේ මචං අර ඒකේ පොඩ්ඩක් ඉෆෙක්ට් එකක් තියෙන නිසා මෙන්න මේ පොඩ්ඩක් උඩ ඒ ඇරෙන්ටරන් ඉතින් කිසි වැඩක් වැදගත්කමක් නැහැ. ඉතින් මේ අර පොඩක් පේන්න දාන්න ඒ ආසාවට තමයි දැම්මේ. දැන් ඊට අමතරව මචං වින්චෙස්ටර් එක මචං. වින්චෙස්ටර් එකට අවිල්ලා තියෙන මචං ස්කින් එකක්. ඒක නම් මචං පට්ටපදිරි පිස්සෝ පුරන ස්කින් එකක්. ඉතින් ඒක පට්ට වාසියක්.
ඊට අමතරව මචං ජිප් එකට ස්කින් එකක් කියලා තියෙනවා. ඔය ටික දැම්ම නම් මට ගන්න වෙන්නේ නැහැ. ඉතින් කොහොමත් බලමු මචං. මේ මොකද්ද මචං? ඒක ලූට් බොක්ස් එකක්. හරිද? වැඩක් නැහැ මචං. වින්චෙස්ටර් එක තියෙනවා. මේ මොකද්ද? ඇපල් ගෙඩියක්. හරිද? අම්මට උඩු ඇපල් ගෙඩියක් තියෙනවා. එයාගේ අම්මා ඊට අමතරව මචං බැනරයක් ඇවිල්ලා තියෙනවා. ඒක වැඩක් නෑ අතරම. ඉතින් නයිෆ් එකක් ඇවිල්ලා තියෙනවා. මචං මන් ගාවේ නයිෆ් එකට තියෙනවා අර කැරට් අලිය සීන් එක. ඒ නිසා මට මේක සෙට් නෑ. මේක ගත්තොත් ඒක නම් අවුලක් නෑ. දැන් වෝල් එකක් තියෙනවා. හරිද මචං? වෝල් එක තමයි මචං මට වටින්නේ. මේ බලහන් වෝල් එක කියනවා වෝල් ස්කින් මචං. අර account එකේ වෝල් ස්කින් එක නැති ඇයි මචං පිස්සුවක්. හරිද? ඒ කියන්නේ බං දැන් මං ජෙම් 381ක් තිබ්බා. 381ක් කියන්නේ බං ජෙම් 360න් වගේ මං දාලා. හරිද? ජෙම් 360න් වගේ මම මේක දැම්මා. ඒක සුපිරියක්. හරි මචං ඔබලා මචං මං කියන මචං පුළුවන් නම් පූජා පාස් ටික දාහන්. මේක තමයි මචං වටිනම දේ. මේකෙත් මේකේ මචං කලිසම ලස්සනයි. මේ බලහන් කලිසම මචං වෙනම එකක් තියෙනවා මේ. ඒක නිකන් අර හිප් හොප් එකේ කලිසම වගේ. ඊට අමතරව නම් අර කන්නාඩි දැන් ඒවා නම් සෙට් නෑ. හරිද? සොප්පියත් ලස්සනයි. සොප්පියත් අවුලක් නෑ. මේ බණ්ඩල් එකේ මචං මේ උඹලට පේනවා මචං ඒ බණ්ඩල් නිකන් ඇපල් ගෙඩි සීන් එකක් තියෙනවා. හරිද? ඉතින් ඕක තමයි මචං මේ පාර පූජා පාස් එක. ඉතින් ගැම්මක් තමයි මේ පාර පූජා පාස් එක. එහෙනම් මේ පාර පූජා පාස් එක දැම්මා. මචං නයිස්. එහෙනම් වීඩියෝ මම මෙතනින් නිමා කරනවා. අපේ පළවෙනි වීඩියෝ එක මචං ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. සෙට් කරමු. බයි බයි. සුබ දවසක්.